සුබ දවසක් සියලු දෙනාටම. අද අපි ඉන්නේ බටුවගා ශේෂ්ත්‍රයක. ඉතින් මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද පොලි වසුනක් භාවිතා කරලා අපි නිවැරදි ආකාරයෙන් වාණිජ කෘෂිකර්මාන්තයේදී බටුවගාව සිද්ධ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ පසකින් තියෙනවා මේ සඳහා සූදානම් කරගත්ත පාත්ති. එතකොට අපි මේ ශේෂ්ත්‍රයේ මුලින්ම තැටි නගුලක් ආධාරයෙන් බිම සකස් කරගෙන තියෙන. ඊට පස්සේ අපි මේකට අපි කල්ටිවේටර් එකක් දාලා මේක නැවතත් ද්විතීයික බිම් සකස් කිරීම කරලා තියෙනවා. එතකොට අපි ඊළඟට විශේෂයෙන්ම කරගන්න ඕන කාරණාවක් තමයි මේකේ පාත්ති සකසා ගැනීම. මේ පොලි වසුන් භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි නිවැරදි පාත්තියක්. මොකද පොලි වසුනක් මේ කියන්නේ පොලි මල්ච් එකක එනවා යම්කිසි පළලක්. එතකොට මේක ඇවිල්ලා අපි භාවිතා කරන එක වලට මේ පේන එක සාමාන්‍ය මීටර 1.2ක් පළලයි. එතකොට මේක ගන්න තියෙන්නේ වෙළඳ පොලේ මීටර 400 ප්‍රමාණයෙන් තමයි තියෙන්නේ. එතකොට ඊට අමතරව දැනට පහසුවට වෙළඳ පොලේ ලබා ගන්න පුළුවන් මීටර 150 ආදී වශයෙන් ට්‍රෝල් වශයෙන් ලබා ගන්නත් පුළුවන්. එතකොට මේ පාත්තිය අපි සාමාන්‍යයෙන් අඟල් 9ක්වත් ඉස්සෙන්න තමයි හදා ගන්න ඕනේ. දැන් මෙතන නම් අපි පොඩ්ඩක් ඔයාලට පෙනෙමින් පේන ඇති මේක එච්චර ඉස්ස නැති වෙද කියලා. නමුත් පොළොව මට්ටමේ ඉඳන් ගත්තොත් එහෙම අඟල් 9ක් විතර ඉස්සිලා තියෙන්නේ. එතකොට මේ වගේ හදාගත්ත පාත්තිය අපි පුළුවන් හොඳට බිම මට්ටම් කරලා කැට පොඩි කරලා ගල් කැට සියලු දේවල් ඉවත් කරලා පොළි අර තියෙන මේ වසුන් එක අපිට මේක දිගහැර ගන්න පුළුවන්. එතකොට මේ වසුන් කියන දේ මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මේක මොකක්ද කියන එක. එතකොට මේක ඇවිල්ලා ලැබෙන ආලෝකයේ පරාවර්තනය කරන පොලි ඉටිකොලයක්. ඉටිකොලයක් කිව්වොත් සරලව තව ටිකක් පැහැදිලි වෙයි. මේක එතකොට මේකෙදි ලේයර් පාට දෙකකින් තියෙන්නේ. මේ ඇතුළත කළු පාටයි එළිය අලු පාටක් තමයි තියෙන්නේ. මේකෙදි ඇතුළත එන උෂ්ණත්වය ඒක අපිට යම්කිසි ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් මේ පාට දෙකකින් තියෙන එකෙන්. එතකොට මේක මම කිව්වා වගේම අර සාමාන්‍යයෙන් අපි මීටරයකට අඩු ප්‍රමාණයේ පාත්තියක් හදාගෙන මේක අපිට කම්කරුවන් දෙදෙනෙක් හරි එක්කෙනෙක් හරි උපයෝගී කරගෙන මේක අපිට පේලියට දිග අරගෙන ඉන්න ඒත් එක්කම අපි කරගන්න ඕන දෙයක් තමයි මේ පොලි වසුනක් භාවිතා කරද්දී ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම අපි මේකේ තියෙන එක්තරා වාසියක් තමයි අපි මේකට ජලය සම්පාදනය කරන්නේ. ජලය සම්පාදනය කරන්නේ අපි මේකදී අතින් කරන්නේ මෙන්න මේ වගේ ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එකක් අපි හදා ගන්න ඕනේ. එතකොට මේක අපි මේ වසුන ඇතුළතින්ම අපිට මේකට භාවිතා කරන්න පුළුවන් ඩ්‍රිප් ටේප් කියලා තියෙනවා. එතකොට මේ ලැටරල් ලයින් භාවිතා කරන්න පුළුවන්. එතකොට ගොඩාක්ම දැනට භාවිතා වෙන්නේ නම් ඩ්‍රිප් ටේප් කියන එක. එතකොට මිරිස් පොලි වසුන් භාවිතා කරලා එතකොට ඩ්‍රිප් ටේප් එකේ බෝගෙට ගැලපෙන පරිදි තියෙනවා වතුර බිඳුව වැටෙන විදිහට හදපු ඒක දෙයක්. එතකොට මේකෙදි දැන් අපි අනිවාර්යයෙන්ම සිදුරු කරගන්න ඕනේ කොතනින්ද වතුර යන්නේ බෝගේ ස්පේසින් එකත් එක්ක අපි මේ සමහර තැන් වලින් අවශ්‍ය තැන් වලින් ස්පේසින් එක හදාගෙන තමයි මේ ඩ්‍රිපර්ස් හයි කරන්නේ. මේ ඩ්‍රිපර්ස් වල තියෙන වතුර පැයකට යන වතුර ලීටර් ප්‍රමාණය අපිට තෝරා බේරාගෙන අපිට මේ අවශ්‍ය කරන ඩ්‍රිපර්ස් හයි කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි අපිට මේ වගේ පාත්තියක් හදාගෙන මේ විදිහට පොලි වසුනක් භාවිතා කරලා කරායින් පස්සේ මේ වගාවකට විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි වල් නාශක වලට යන යෙදම වැඩි. ඒ වගේම තමයි ඊළඟට අපිට මේ දැනට කෘෂිකර්මාන්තයේදී තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි වල් මර්ධනය සහ මේකට අවශ්‍ය කරන කම්කරු ශ්‍රමය ගොඩක් වැඩි. එතකොට වල් මර්ධනය කරනකොට අපිට ගොඩක් විශාල වශයෙන් කම්කරු ඕනේ. මේ පාත්තිය වගේ අක්කර ගණන් වගා කරන අයට කම්කරු නැහැ. සාමාන්‍ය දවසකට රුපියල් 4000ක් විතර කම්කරුට දැන් දෙන්න වෙනවා. එතකොට ඊට වඩා මේ වගේ දෙයක් අපි පහසුවෙන් කරගත්තන් පස්සේ වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන කෙනෙක්ට ගොඩාක් පහසුයි කම්කරුවන් සඳහා යන වියදම සහ කුමින වල්නාශක සඳහා යන වියදම අපිට ගොඩාක් අඩු කරගන්න පුළුවන්. එතකොට අපි අනිත් එක තමයි ජලය සම්පාදනය කියන්නේ බෝගේ අවශ්‍ය කරන මේ මූල පද්ධතිය කොටසට පමණයි. එතකොට අපි මේ අවශ්‍ය කරන හැමතැනම වෙන වගාවල් වල වගේ අපි ගොවිතැන් කරද්දී මුළු ශේෂ්ත්‍රෙම ජලයෙන් තෙමන්නේ නැහැ. මේ අවශ්‍ය කරන පාත්තිය විතරයි අපි ජලයෙන් තෙමා ගන්න. එතකොට මේකෙදි ඊළඟ වාසිය තමයි අපි පොහොර අතින් යොදන්නේ මේ එන ලයින් මේ තියෙන මේ නල පද්ධතිය හරහාම තමයි අපි මේ අවශ්‍ය කරන යූරියා සහ අනිකුත් සියලුම පෝෂක වර්ග මේ ලයින් එකෙන් තමයි අපි අවශ්‍ය කරන මේ පාත්තිය ලබා දෙන්නේ. මේක ගොඩාක්ම වාසි සහගත වෙන්නේ යන්නේ ඒකයි. එතකොට මේ පොලේ වසුන කියන දේ භාවිතා වෙන ප්‍රධාන භෝග තමයි ලංකාවේ දැනට ගත්තොත් එහෙම මිරිස් වගාවේදී භාවිතා වෙනවා. එතකොට පැණිකමුඩු වගාවේ භාවිතා වෙනවා. එතකොට වම්බටු වගාවේ, එතකොට තක්කාලි ඒ වගේ ගොඩාක් භෝග වලට මේ පොලි වසුන කියන දේ ලංකාවේ විතර නෙවෙයි අනිත් ලෝකේ ගොඩාක් රටවල මීට කලින් භාවිතා කරපු දෙයක්. ලංකාවේ දැන් මෑත කාලේ තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ.
ඒක තමයි එතකොට භෝග වශයෙන් ගත්තොත් ඊට අමතරව දැනට පරීක්ෂණ කරගෙන යනවා පන්දලම් භෝග සඳහාත් මේ පොලි වසුන් භාවිතා කරලා කරගන්න පුළුවන්ද කියන එක. ඒක යම්කි සාර්ථක මට්ටමක් පෙන්නනවා. අපි ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් අපි ඒ වගේ කරපු යෝගෙත් කොහොමද තත්ත්වය කියන එක. එතකොට අපි මේ තියෙන මේ වගේ හදාගත් එකක්. ඊට පස්සේ මේ පාත්‍ය අපි සම්පූර්ණයෙන්ම අපි මේ කාණුවේ තියෙන පස් වලින් මෙන්න මේ කියන මේ පොලි වසුන දෙපැත්ත හොඳටම වැහෙන්න උදැල්ලක් ආධාරයෙන් මේක අපි අනිවාර්යයෙන්ම වහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි භෝගෙන් භෝගෙට අපි වගා කරන භෝගයක් තියෙනවා. මේ වගා කරන භෝගෙන් භෝගෙට අපි මේ අවශ්‍ය කරන සිදුරු හදා ගන්න පුළුවන්. දැන් අපි මෙතන වම්බොඩු වගාවක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතන ගත්තේ දෙපාර්තමේන්තුවේ නිර්දේශයකුත් තියෙනවා. අඩි 3යි 3 පරතරයෙන් වගා කරන්න පුළුවන්. එහෙම නැතුනොත් අපිට ඒ භෝගේ අපි භාවිතා කරන බීජ විදේශීය හයිබ්‍රිඩ් බීජ නම් එතකොට අපිට තවනම් තව පරතරය වැඩි කරන්න පුළුවන්. අපි මෙතන 4යි 4 වගේ පරතරයක් භාවිතා කරනවා. එතකොට අපිට මේ හදාගත්ත මෙන්න මේ පොලි වසුනේ සිදුරු හදාගන්න. මේ සිදුරු හදාගන්න ඔයාලට භාවිතා ගන්න පුළුවන් අවශ්‍ය කරන සැමන් ටින් එකක්. එහෙම නැත්නම් මොන හරි ඔය බිස්කට් ටින් එකක්. එතකොට ඒකත් භෝගෙන් භෝගෙට වෙනස් වෙනවා. එතකොට අපි මිරිස් වගේ දෙයක් වගා කරනවා නම් අපි භාවිතා කරන්නේ සැමන් ටින් එකක් වගේ දෙයක් රත් කරලා ඉවර වෙලා අපිට මෙහෙම තැනින් තැන තියාගෙන ගියාම අවශ්‍ය කරන සිදුර හදාගන්න පුළුවන්. එතකොට වම්බොටු වගේ භෝගයක් සාමාන්‍යයෙන් ටිකක් විශාලවට හැදෙන භෝගයක්. ඒකේ මූල පද්ධතිය ටිකක් යනවා. කඳත් සාමාන්‍යයෙන් ටිකක් චලිත ප්‍රමාණයක් හැදෙන හින්දා අපිට පුළුවන් ඊට වඩා මේ වල ටිකක් ලොකු ප්‍රමාණයේ සිදුරු හදාගන්න පුළුවන්. එතකොට ඒකට අපිට අවශ්‍ය කරන මම කලින් කිව්වා වගේ බිස්කට් ටින් එකක් වගේ දෙයක් රත් කරලා හදාගන්න පුළුවන්. එතකොට අපි මේකෙදි මම කිව්වා වගේ ඊට පස්සේ ජල සම්පාදනය. එතකොට මේ හැමදේම මඩ පොහොර ඒ කියන්නේ මූලික පොහොර මිශ්‍රණය අපි මේ පාත්‍ය වලට දාලා ඉවර වෙලා අපිට අවශ්‍ය කරන පරතරේ සලකුණු කරගෙන ඉවර වෙලා භෝග වගා කරගන්න පුළුවන්. එතකොට දැනට අපි මේ වාලට මොන හරි දෙයක් වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම් කොහොමද පොලි වසුනක් ඒ කියන්නේ පොලිතීන් වසුනක් කොහොමද භාවිතා කරන්න කියන එක තමයි අද මෙතනදී ඔයාලට සඳහන් කරලා තියෙන්නේ. අපි ඉදිරියේදී තවදුරටත් මේක ඉන්දද්දී මේක ශේෂ්ඨය සංස්ථාපනය කරද්දී සහ වගාව නඩත්තු කරන යද්දී තවදුරටත් මේක සම්බන්ධව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් තවදුරටත් මොන හරි මේ සම්බන්ධව ඔයාලට තොරතුරු දැනගන්න ඕන, උපදෙස් ලබා ගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න. ඒකට අපිට හැකි උපරිම ආකාරයෙන් ඔයාලගේ වගා කටයුතු වලට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙන්න පුළුවන්. Sacanagem,